ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. මම අද ඔබලාට කියලා දෙන්නේ නන්දා මාලනී මහත්මිය ගායනා කරන වහින්නට හැකිනම් කියන සින්දුව තමයි තෝරගත්තේ තබ්ලා ලෙසන් එක හැටියට. මේ සින්දුවේ මියුසික් වලට වාදනය කරන අක්ෂර ටික. මේ ටික තියෙන්නේ සින්දුව ගායනා කරනකොට වාදනය කරන අක්ෂර ටික තමයි මේ ටික තියෙන්නේ. මියුසික් වලට වාදනයේ අක්ෂර ටික මුලින් මේක තමයි ඔරිජිනල්ම වාදනය කරන්නේ. මේ ඊළඟට සින්දුවට වාදනය කරන මේක වාදනය කරලා තියෙන්න ඕනේ. මේක ඕෆ් එක එහෙම වාදනය කරනවා. ඕෆ් එක මම මේ ලෙසන් එකකින් කියලා දෙන්නේ නැහැ. ඒක මම ඊළඟ ලෙසන් එකකින් කියලා දෙන්නම්. සින්දුවට වාදනය කරන්න ඉගෙන ගන්න ඕනේ. මේක එක්කත් වාදනය කරලා තියෙන්න ඕනේ ඕෆ් එක වාදනය කරන්න. අපි බලමු දැන් මේ මියුසික් වලට කොහොමද වාදනය කරන්න කියලා. ලා තුම් තුම් la na 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 da tum tum 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 la na na අන්න තමයි ඔෆ් එක වාදනය කරන්නේ. lagi lagi nana lagi da tum tum da na 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 da tum tum da na 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 da tum tum da na 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 da tum tum da na na මෙතන තෝස් එකක් තියෙනවා lagi lagi da tum tum da na 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 da tum tum da na 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 tim මේ සින්දුවට වාදනය කරලා සම්පූර්ණයෙන් වාදනය කරන්න පුළුවන්. මේ පදෙන්ම වාදනය කරන්න පුළුවන්. ඕෆ් නැතුව මොනවාක්වත් නැතුව වාදනය කරන්න පුළුවන්. මේක ඉගෙන ගන්න හොඳට ප්‍රැක්ටිස් කරගන්න. මම තප්ලායකින් වාදනය කරන විදිහත් දැන් කියලා දෙන්නම්.
දැන් මියුසික් වලට ප්ලේ කරන විදිය කියලා දෙන්නම්. මුලින්ම දා දා තුම් තුම් දා 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 මේ විදියට ප්ලේ කරන්න එපා. දා මේ ලොක් කරලා ගේ එකත් එක්ක තමයි දා වදින්න ඕනේ. මේ විදියට දා 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 නා 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 දා නා 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 දා දා නා 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 දා දා තුම් නා 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 දා දා තුම්. මේ ටික තමයි මියුසික් වලට ප්ලේ කරන්න තියෙන්නේ. මම ඊට පස්සේ සින්දුවට වාදනය කරන විදිය කියලා දෙන්නම්. දැන් මේ සින්දුවට වාදනය කරන විදිය තමයි මම කියලා දෙන්නේ. මුලින්ම ටී ටී නානා ටී වාදනය කරනකොට මේ දෙකම එකට වදින්න ඕනේ. මියුට් කරලා ගහන්න ඕනේ. මේ විදියට මේ විදිය නෙමෙයි वादने करන්නේ टी टी नाना टी टी नाना टी नाना टी नाना දී වාදනය කරනකොට මේ විදියට නෙමෙයි මේ මියුට් කරලා මේ අතින් මෙම සාද කරලා තමයි මේ අක්ෂරේ වදින්නේ.